මේක මගේ තෙමේ පළවෙනි ඕඩර් එක. ඉතින් මට හරිම සතුටුයි. ලොකු ගාණක නම් ඕඩර් එක දැම්මේ නැහැ. රුපියල් 3000කටත් අඩු ගාණකට තමා මට ඕඩර් එක ප්ලේස් කරන්න තිබ්බේ. ඉතින් ඒකට තමා මම මේ බඩු ටික දැම්මේ. මට මතක විදිහට අයිටම්ස් 11ක් තිබ්බා. චූටි දේවල් තමා ටිකක් තියෙන්නේ මේකේ. හැබැයි අලිඑක්ස්ප්‍රස් එකට දරස් එකට වඩා ගොඩක් අඩුයි. මම ෂෙයින් එකෙන් නම් බඩු ගෙනල්ලා නැහැ. අලිඑක්ස්ප්‍රස් එකෙන් ඕඩර් කරලා තිනවා. හැබැයි ඒකට වඩා ගොඩක් ගාණ අඩුයි තෙමු එකේ. ඉතින් මම නෙක්ලස් වගේකුයි බෑන්ගල්ස් වගේකුත් දැම්ම මතකයි. එකක්ද කොහමද කියලා මතක නැහැ. ඒ වගේම තමා තව දැම්මා ඔය තියෙන නෙක්ලස් එකක් තිබ්බේ. එතකොට මගේ බව්ව බබාටත් චූටි අයිටම් එකක් දැම්මා. ඔය විදිහට චූටි අයිටම් ටිකක් මම දැම්මේ. ඕක මේ ෆේස් එක මසාජ් කරන එකක්. ගුවාෂා එකක්. එතකොට මේක රෝස් පාට් ඕක බෑන්ගල් එකක්. මේක මගේ වූපිට ගෙනාපු අයිටම් එක. ඉතින් එතකොට ඕකත් නෙක්ලස් එකක්. ඕක අර ඔයිල් දාන බොටල් එකක්. ඒ වගේම ඕක තමා ලිප් බාම් එක. ඉතින් එකින් එක බැලුවොත් මේක මගේ බව්ව බබාට ගෙනාපු එයාලගේ දත් මදින එකක්. ටිකක් සිලිකන් ගතිය තියෙන. එතකොට මේක ගුවාෂ් එකක්. ඒකෙන් ෆේස් එක මසාජ් කරන්න පුළුවන්. එතකොට මේක ලිප් බාම් 4ක් තියෙනවා ෆ්ලේවර්ස් 4කින්. ඉතින් මේකත් ගොඩක් හොඳයි. මම කියන්නේ ටිකක් පාවිච්චි කරලා බැලුවා. ඒ වගේම තමා සුවඳත් හොඳයි. හොඳට මොයිස්චර් ගතියකුත් හිටිනවා. ඒ වගේම මම කමෙන්ට් බලලා ගත්තේ. කියන්නේ බෑඩ් කමෙන්ට් මොකුත් තිබ්බෙත් නැහැ යූස් කරපු අයගේ උනත්. ඒ හින්දා ඉතින් මම මේකත් ඕඩර් කරා. අනිත් එක තමා ඔය ඔතන තියෙනවනේ ඔයිල් බොටල් එකක්. ඕකේ ඔය දැටි තියෙන එකේ චුටි සිදුරු තියනවා. මේකෙන් අපිට ඔය ඔයිල් හෙයා වෝටර් හදලා ඇප්ලයි කරද්දී හොඳට ස්කැල්ප් එකට වදින්න ඇප්ලයි කරන්න පුළුවන් නිකන් පනාවක් වගේම පීරන විදිහට. එතකොට මේකත් නෙක්ලස් එකක්. මේක ඔය මස්කාරා හැම ගාද්දි පිටට වදින්න නැති වෙන ගන්න පුළුවන් ටූල් එකක්. අරක බෑන්ගල් එකක්. මේකත් හાર્ට් ෂේප් තියෙන නෙක්ලස් එකක්. මේක මේ මස්කාරා එකක්. අර කියන්නේ 3D eyelashes තියෙන එකක් නෙමෙයි චූටි එකක්. ඉතින් වටිනවා. ඉතින් මේ ඇප් එකේ ඉතින් තියෙන ගානට බඩු ටික වටිනවා. ඉතින් වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. බයි.